සුබ දවසක් යාළුවෝ හැමෝටම. ඔන්න යාළුවනේ අද අලුත් වීඩියෝ එකක් ගේන්න හදන්නේ. ඔයාලට අද වීඩියෝ එකෙන් කතා කරන්නේ රසවත් ආහාරයක් හදන හැටි. ඔන්න ඉතින් අපි හදන්න ලැහැත්ති අද මුං ඇට තම්බලා පොල් දාලා හදලා ගන්න වීඩියෝ එකක්. ඉතින් යාළුවනේ ඔන්න අපේ මුං ඇට වගාවේ අන්තිම අස්වැන්න තමයි අපි ගත්තේ. මේ දවස්වල වැස්ස නැහැ, වතුර නැති නිසා මුං ඇට ගස් ටික නම් මැල වෙලා කරල් චුට්ටක් තිබ්බා. ඒ ටිකෙන් තමයි අද වීඩියෝ එක කරන්නේ. ඔන්න ඔයාලට පේනවා මුං ඇට ටික. ඔන්න මං මුං ඇට ටික කඩාගෙන කරල් කඩාගෙන පොඩි බෑග් එකකට දාලා ඒකෙන් මේ ලීයකින් ගහලා තමයි මුං ඇට ටික ඇට අයින් කරගත්තේ. ඊට පස්සේ කුල්ලට දාගෙන කුල්ලෙන් ඒ ටික ඇට ටික මම පොලා ගත්තා. මං කුල්ලෙන් පොලන්න දන්නේ නැති නිසා අපේ ආච්චිට එන්න ඉඳලා තමයි ඒ වැඩේ කරගත්තේ. ඉතින් ඔන්න මුං ඇට ටික ඔයාලට පේනවා. ගොඩක් ගුණදායක ආහාරයක්, තන්තු බහුල ආහාරයක්, ප්‍රෝටීන් සප්පරි ආහාරයක්. ඉතින් ගොඩක් ගුණවත් ආහාරයක්. ඔන්න අපි මුං ඇට ටික හොදාගෙන තම්බ ගන්න ළමයි ලෑස්ති. ඊට පස්සේ හොදාගෙන මුට්ටියට දාගත්තා. ඔන්න ඉස්සරහට මට පොල් ටිකකුත් ඕන නිසා පොල් ටිකත් දාගත්තා. ඉතින් මේ වගේ ආහාරයක් ඉතින් ඇඟට ගුණයි ගොඩක්ම. පිෂ්ඨය තියෙනවා, ප්‍රෝටීන් තියෙනවා. ඉතින් ශරීරයට ශක්තිය ලබා දෙන ආහාරයක්. ඔන්න යාළුවනේ මුං ඇට ටික තැම්බිලා දැන් නම් හොඳයි. ඔන්න යාළුවනේ මුං ඇට ටික නම් තැම්බිලා අවසන්. ඔන්න අපි ලිපෙන් බාගමු ඒ ටික. ඔන්න මේ විදිහට ලිපෙන් බා ගන්නවා. ඊට පස්සේ අපි ආයි පොල් ටික දාලා හැම හදාගමු. ඔන්න මං පොල් ටික දැම්මා. පොල් ටික ටිකක් කලවම් කරලා ඊට පස්සේ මුං ඇට ටික දාගන්න ඕනේ. ඔන්න යාළුවනේ අපි මුං ඇට ටිකක් දාගත්තා. මුං ඇට ටික හොඳින් කලවම් කරලා ගමු. ඔන්න වගේ ටිකක් ඒ දෙක එකට කලවම් කරලා ඔන්න දැන් නම් මුං ඇට ටික හොඳින් කලවම් වෙලා අවසන්. මුං ඇටයි පොළුයි. ඊට පස්සේ අපි ලුණු එකතු කරමු. ලුණු ටිකක් එකතු කරලා ගමු. තමන්ගේ රස පදමට ලුණු ටිකක් දාගමු. මේකට ලුණු මිරිසක් තියෙනවත් හොඳයි. ඔන්න මම නම් ගත්තේ රතු ලුණු ගෙඩියක් කෑමට. කැමති කට්ටියට පුළුවන් ලුණු මිරිසක් උනත් හදාගන්න. ඔන්න ලුණු නම් ගානට තියෙනවා. ඔයාලා කැමති විදිහට ලුණු දාගන්න පුළුවන්. තව ලුණු මිරිසකුත් දාගන්න පුළුවන්. ඔන්න මං ඊට පස්සේ බෙදාගත්තා රස බලන්න. මේක පොඩක් අර ඝන ආහාරයක් නිසා චුට්ටක් කෑවත් බඩ පිරෙනවා. ඉතින් ගොඩක්ම පෝෂ්‍යදායක ආහාරයක්. ඔයාලත් උත්සාහ කරලා බලන්න, රස බලන්න. එන හැමෝටම සුබ දවසක්.